ලස්සනට තිබුණු ගම මේ වගේ දකිනකොට හිතට කියා ගන්න බැරි තරම් වේදනාවක් තියෙනවා. ඒක වචන වලින් කියා ගන්න තරම් වචන නැහැ. අපි රටට බරක් නොවි ගමේ ජීවත් වුණේ එළවලු වගා කරලා. ඉතින් මේ වගේ දේවල් දකිනකොට හිතා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. දැනට මාසෙකට විතර ඉස්සෙල්ලා තමයි මේ අපි පොන්චි පළදාව ගත්තේ. ඉතින් මේ වගේ හැමෝම එකමුතු වෙලා ලස්සනට ජීවත් වුණු අපේ ගමට මේ වගේ විපතක් වෙයි කියලා කවදාවත් නම් හිතුවේ නැහැ. කුරුල්ලොන්ගේ සද්දේ නිස්කලංක පරිසරයක ජීවත් වුණු අපේ මිනිස්සුන්ගේ ඇස් වලින් ගලන කඳුළු අද දැක්කම කියා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඉතින් අපි ගොඩාක් නිදහසේ ලස්සනට ජීවත් වුණා. මේ වීඩියෝ ගන්නකොට නම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ විපත් වෙයි කියලා. හරිම ලස්සනට ජීවත් වුණු අපි ආයේ කවදා එකතු වෙලා මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ තාම. ඉතින් අපි හැමෝම එකමුතු වෙලා ආයෙත් මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ගම හදාගන්න තමයි ගොඩක් බලන්නේ. ඔයා බොන්චි කඩන්න ආවද? හැමදාම අපි මතකයේ විතරක් මේවා තියේද දන්නේ නැහැ. එහෙමනම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අපට ආයෙත් මේ වගේ ලස්සනට මේ වගේ නිදහසේ ජීවත් වෙන්න ඉක්මනට ලැබෙනවා නම් අපේ මිනිස්සුන්ගේ ඇස්වල තියෙන කඳුළු ඉක්මනට පිහදාන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් වෙන කොයින්ද? අපේ ගමේ මිනිස්සු ජීවත් වෙන විදිහ, අපේ ගමේ තියෙන ලස්සන තැන්වල වීඩියෝ ගොඩාක් මන් ළඟ තියෙනවා. ඉතින් මම ඔයාලට තව වීඩියෝස් වලින් අරගෙන එන්නම් ඒ වගේ දේවල්. ඉතින් අවතැන් වෙලා ඉන්න ගමන් තමයි මේවා ඉතින් දැනන්නේ. හදවතට දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම්. ඒත් ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්නතම වේදනාව චුට්ටක් හරි අඩු වෙනවා. ඉතින් මං තවත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.